අයිබෝවන් අපේ නම් 42 වෙනි පාඩමේ මුල්හා කොටස බලමු. මාතෘකාව built in cargo. built in furniture. ඒ කියන්නේ ලී බඩු. built in ලී බඩු. අපි බලමු මොකද්ද කියලා මේ built in cargo 는 주택이나 건물의 특정한 실내 공간에 딱 맞게 제작되어 내장되는 붙박이 가구를 말합니다. 옷장, 수납장, 장식장, 책장 등에 주로 빌트인으로 설치됩니다. 빌트인 가구는 사용자의 취향 및 건강의 특징에 맞추어 설계되기 때문에 건강을 효율적으로 활용할 수 있게 해준다는 장점이 있습니다. 또한 벽이나 바닥에 고정되어 있어 일반 가구보다 견고하고 안전적입니다. 빌트인 가구는 මේ 빌트인 가구 කියලා කියන්නේ 주택이나 건물에 ගෙවල් වල හෝ ගොඩනැගිලි වල 특정한 실내 공간 විශේෂිත වූ ඇතුළත ඉඩට තක්මක්කේ හරියටම ගැලපෙන්න 제작지ය නිෂ්පාදනය කරලා ඒ ඇතුලේ තියෙන ඉඩට හරියටම ගැලපෙන්න නිෂ්පාදනය කරලා නිජන්තේන අභ්‍යන්තර අලංකාර කරන පුත්පත්ති කාගු ඒ කියන්නේ සාධන ලදලී බඩු වල මල්හම්නිට කියනවා අන්න ඒවට තමයි built in කාගු කියන්නේ. ඒ කියන්නේ අවශ්‍යතාවයේ එතන හිස් තැනට ගැලපෙන පරිදි හදන ලී බඩු වලට අපි කෙලින්ම කඩෙන් ගන්නව නෙවෙයි අපිට අවශ්‍ය තැන මැනලා කරලා හදන ඒවාට. කොඩ්ජන්, ඇඳුම් අල්මාරි, සුනප්ජන්, කබඩ්, චාන්සික්ජන්, කැබිනට්, චෙක්චන්, පොත්‍රාක්ත, තුන්ගි, වැනි චූරෝ බොහෝ විට built in රෝසල්චි තෙමින. built in වලින් සවි කරනවා, ස්ථාපනය කරනවා ඒවා. built in කාගුණන් සයොන්චයි. built in කාගුණන් මම දැන් හැමනිතරම built in කාගු කියලා කියන්නේ මේකට built in කාගුණන් සයොන්චයි භාවිතා කරන්නගේ චුහන් රසාස්වාදය හා මිත් කුංගගේ තුච්ච ඒ හිස්තැනට හැඩයට මච්චුව ගලපලා සුල්ගිතේ තෙමුනේ ඩිසයින් වෙන නිසා කුංගග ඒ තැන ස්ථානය හොයිල් චොකුරු කාර්යක්ෂමව හල්යොන් හල්සු ඉක්කේ හේතුන්දාන භාවිතා කළ හැකි පරිදි කරලා දෙන චොංචමීසමිදා වාසියක් තියෙනවා. එහෙනම් ඒ ස්ථානයක වන කරි කාමරය ඇතුලේ තියෙන අපිට ඇඳ දාන්න ඕනේ තැන හරියට මේ ස්ථානයට ගැලපෙන පරිදි මැනලා හදන ඉඳලා ඒක කාර්යක්ෂමව භාවිතා කරන්න පුළුවන් ඒ ස්ථානය. තෝහන් තවද පියොක්කිනා පදකේ බිත්තියේ හෝ පොළවේ හුජන්චියෝ ඉස්සෝ ෆික්ස් වෙලා තියෙන හින්දා ඒ කියන්නේ මේක පුතා බිත්තියටමනේ අල්ලවන්නේ එහෙම නැත්නම් පොළවටම. එහෙනම් එක පැත්තක් අනිවාර්යෙන් එක්ක බිත්තිය එක්ක පොළව. ඒකට සවි වෙලා තියෙන නිසා. ඉල්බන් කාගු පොදා සාමාන්‍ය ලී බඩු වලට වඩා කියොන්ගෝහාගෝ ඝනයි. ඒ කියන්නේ බොහොම ශක්තිමත්. අංජන්සෝකිම්නිදා ආරක්ෂිතයි. ඝනයි ආරක්ෂිතයි. කරනා built-in කාගුණන් සල්චිවා චොල්ගේ බියොන්ගි Manitulgo, design train ka pakugona, toisan pilohajanato, shipke kojehagona, cholgahagi oroptanan thangchami sumida. Karana namut built-in kaguna, mene built-in kagu kieneka, solchiva, eka haikaran ha, chegoe, ainkrimedi, eko haikaradi, eko kadadi. Piong, gana, gastu, Manitulgo, godag veveno. design වල තියෙන trend එක පක්කුගන මාරු කරනවා හෝ තෝයිසන් පිලෝහජන මින් ඉදිරියට අවශ්‍ය නැති වුණා ෂිප්කේ පහසුවෙන් කෝජේහගොන මාරු කරනවා හෝ චේකහගි අයින් කිරීම ඔරොප්තාන අමාරු වෙන පංචමි සුමිදා අවාසි තියෙනවා වාසිත් තියෙනවා නේ ඒක විශේෂයෙන් අයින් කරන්න බෑ හයි කරොත් හයි කරාම තමයි
이러한 단점에도 불구하고 고품질의 빌트인 가구는 실내 인테리어와 조화를 이루며 깔끔하고 현대적인 느낌을 주기 때문에 더욱 인기가 많아지고 있습니다. 최근에 지은 아파트에 고급스럽고 실용적인 빌트인 가구가 많이 설치되고 있는 것도 이 때문입니다. 또한 최근에는 가구뿐만 아니라 에어컨, 전기, 오븐, 식기세척기 등의 가전제품도 밀팅으로 제공되어 더욱 편리하고 세련된 공간을 제공하고 있습니다. 말하면 어떻게 하게 돼? 이러한 මෙවැනි අවාසි 단점에도 불구하고 අවාසි තිබියදී 고품질이 빌딩 가구, 이හෙළ ගුණාත්මක 빌딩 가구, ඒ කියන්නේ ලීබඩු, එම ලීබඩු සිල්නේ ඉන්ටීරියර් ඇතුළත තියෙන ඉන්ටීරියර් ජෝහරල් ඉරුමේ එකමුතුව එකමුතුව ඇතුළේ තියෙන ඉන්ටීරියර්ත් එක්ක එකමුතුව කල්කුම්හාගේ බොහොම එළිය දීප්තිමත් 현대적인 නවීනතාවයක් පෙන්වන්න කරන නිකිමල් නවීනතාවයක් නිකිමල් චුගි 때문에 පෙන්눔 කරන නිසා නවීන බවක් පෙන්눔 කරන නිසා තෝක් තවත් ඉංගිකා මානසික විස්මිත ජනප්‍රියතාවය වැඩි වෙමින් පවතින තවත් ජනප්‍රියතාවය වැඩි වෙමින් තිබෙන චීකනේ චු නූතනේ හදපු ඒ කියන්නේ වර්තමානයේ හදපු අපාර්ට්මන්ට් වල 고급스럽고 락시리 고급스럽고 කියන්නේ 락시리 බොහොම සුපෝගභෝගී 실용적인 ප්‍රායෝගික 빌트인 가구가 මෙන්න මේ ලීබඩු 빌트인 ලීබඩු 많이 설치되고 있는 것도 ගොඩාක් සවි වෙලා තියෙන එකක් ස්ථාපනය වෙලා තියෙන ඊ 때문입니다 මේ නිසා එහෙනම් මෙන්න මේ නිසායි මේවා තියෙන්නේ නේ ඒක ඒවා හයි කරාම බොහොම ලක්සිරි විදියට පේනවා 또한 තවද 최근에 가구분만 아니라 නූතන කාලයේ ලීබඩු පමණක් නොව එයකොන් AC 전기 오븐 අවන් 마이크로웨이브 oven 식기세척기 ඔය පිඟන් හොදන උපකරණ කරන්ට් එකෙන් පිඟන් හොදන එක 등이 වැනි 가전 제품도 ගෘහෝපකරණත් 빌딩으로 제공되어 ඒවත් 빌딩 වලින් නිෂ්පාදනය වෙලා එහෙනම් මොකද්ද මේ අපිට අවශ්‍ය පරිදි ඒවත් හදන්න පුළුවන් right අපි මං හිතන්නේ පසුගිය පාඩමකදී ඕක ඉගෙන ගත්තා ෆ්‍රිජ් එහෙම හදනවා කියලා අපිට අවශ්‍ය විදියට අන්න ඒක තෝක් තවත් පිළිහගෝ පහසුහා 세련된 공간 බොහොම ලොකු අවකාශයක් තිගොන්හාගු 있습니다 පිරිනමමින් තියෙනවා එහෙනම් මොකද්ද මේ කියන්නේ අපිට අවශ්‍ය පරිදි අපිට ෆ්‍රිජ් එක අපේ තියෙන තැනට මැනලා ෆ්‍රිජ් එක හැදුවම අපිට අවකාශය ඉතිරි වෙනවා. ඔන්න ඕක තමයි මේ කියන්නේ. ඒ කියන්නේ අපිට ගේ ඇතුලේ සෑහෙන ස්ථාන ඉතිරි කර ගන්න පුළුවන්. අපිට ඕන විදිහට හදන්න. එන්න. දැන් හරවන්න පස්වෙනි ප්‍රශ්න. තවුම් කුරලික්කෝ නෙයොන්කා කතන් ගසල් කොල්ෂ. සමාන එක තෝරන්න තියෙනවා. 빌트인 가구는 특정 공간에 맞추어 제작진 가구로 옷장과 수납장, 책상 등이 있습니다. 빌트인 가구는 ඔය කියන ලීබඩු 특정 공간에 맞추어 විශේෂිත ස්ථානයට ගැලපෙන පරිදි ඒ ස්ථානයට ගැලපෙන පරිදි 제작진 가구로 නිෂ්පාදනය කරපු ලීබඩු වශයෙන් 옷장과 ඇඳුම් අල්මාරිය සුනබ්ජක් කබඩ් චෙක්චම් පොත් අල්මාරි මේ පොත් රාක්ක 등이 වැනි දේවල් 있습니다 තියෙනවා 공간은 포일적으로 활용할 수 있지만 설치와 절거 비용이 많이 들고 고치기가 어렵다는 단점이 있습니다. 공간, 이 히사와카시에
හොයොක්චොකුරු කාර්යක්ෂම හල්යුම් හල් ස්විච්චිම භාවිතා කළ හැකි වුණත් නමුත් සොල්චිවා චොල්ගොබියොමි ස්ථාපනය කිරීමට ආය කියන්නේ හයි කිරීමට හා අයින් කරන චොල්ගොබියොමි ගාන මනිතුල්ගු ගොඩක් වැය වෙනවා කෝජේක අවරප්තාන මාරු කිරීම අමාරු කියන තංචමිස්සමිද අවාසි තියෙනවා වාර වගේ වාසිත් තියෙනවා අවාසිත් තියෙනවා ඉරහන් තංජමේද පුල්ගාහකු චේගනේනන් ඉංගිකා මානචොසෝ කජොන් චේපුම්දෝ බිල්තිනොරෝ චෙතක්ජීගෝ ඉස්මිදා ඉරහන් මෙවැනි තංජමේද අවාසිවල පුල්ගාහකු තිබේදී මෙවැනි අවාසි තිබියදී චේගනේනන් වර්තමානයේ ඉංගිකා මානචොසෝ ජනප්‍රියතාවය වැඩි වෙලා කජොන් චේපුම්දෝ ගෘහෝපකරණත් බිල්තිනොරෝ ඒ කියන්නේ ඒ අවස්ථාවයට ගැලපෙන පරිදි අවකාශයට ගැලපෙන පරිදි චෙතක් දේකෝ ඉස්මිදා නිෂ්පාදනය වෙමින් පවතින. පේනක් උත්තර හතර බලමු. උත්තර හතරම බිල්තින් කාගු කියලා පටන් ගන්නෑ. බිල්තින් කාගුනන් සොල්චියාගේ කාශික්ෂමිදා. බිල්තින් කාගුනන් හයි කිරීම ඒ කියන්නේ ස්ථාපනය කිරීම පහසුයි. මේක තියෙනවානේ සොල්චි වාචොල් ගොබියොන්ගේ මනිතුල්ගු ඔරුප්තානන් ගන්න. එහෙනම් ඒක වැරදි. සබි කිරීම පහසු නෑ. බිල්ටින් කාගුණන් චිප්කේ කොජේ හල්සු ඉස්මිදා. බිල්ටින් කාගුණන් පහසුවෙන් මාරු කරන්න පුළුවන්. මෙන්න තියෙන තුල්ගෝ කොජේ කාවරප්ත ඔරුප්තානන් තම්ජ විස්මිදා. එහෙනම් ඒකත් වැරදි. ඒකත් වැරදි. පහසුවෙන් කරන්න බෑ. built-in කාගුණ යෝජොම් පෙලෝ ඉන්දිකා ඔක්සමිද. built-in කාගුණ මේ දිනවල වැඩිය ජනප්‍රිය නැහැ. මේ දිනවල වැඩිය ජනප්‍රිය නැහැ. නමුත් මේකේ තියෙනවා ඉරහන් තංජමේද පුල්ගහගෝ තිබියදි චේගනි ඉංගිකා මානචොස වර්තමානයේ ජනප්‍රියතාවය වැඩි වෙලා. එහෙනම් ඒක වැරදි. මේකත් වැරදි. එහෙනම් හතරවෙනි එක නේ. built-in කාගුණන් මෙන්න මේ ලීබඩු හොංගංගල් හොයුචකුරු ඒ හිස් අවකාශ කාර්යක්ෂම සයොන්හාගේ තුන්දා භාවිතා කිරීමකට ලක් කරලා දෙනවා. භාවිතා කිරීමකට ලක් කරලා දෙනවා. එහෙනම් ඒක හරි. හතරවෙනි එක හරි. එහෙනම් අපි ඔන්න 42 වෙනි පාඩම ඉවර කරා. ඊළඟට මට ගොඩක් අය මේ YouTube එකේ මැසේජ් දාලා තියෙනවා නයි මෙහෙම පුතා ඉතින් සාමාන්‍ය මේක ඉක්මනට දාන්න නම් නැහැ කොහමද අප්‍රේල් මාසයේ අවසානයේ වෙද්දි තමයි මම මේ ටික ඔක්කොම ඉවර කරන්නේ හදිස්සියේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මම මගේ WhatsApp නම්බර එක මෙතන ගහන්නම් අවශ්‍යතාවයක් තියෙනවා නම් මට WhatsApp message එකක් දාන්න මේක තමයි WhatsApp නම්බර එක. ඕනේ නම් කෝල් කරනවා නම් මේ නම්බරයට කෝල් කරත් පුළුවන් WhatsApp වැඩ කරන්නේ මේ නම්බර එක විතරයි. කෝල් කරනවා නම් මේ දෙකම ඕන එකක් හරියනවා එහෙනම් අපි ඊළඟ පාඩමෙන් හම්බෙමු නේ. අයිබෝන්.